මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සොයමින් සිටින හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුළුකුළු සූරිය මහතා ඔහු සමග වීඩියෝ ඇමතුමක් ලබාගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත. කුරුකුල සූරිය මහතා තම සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන ලද සටහනක් සඳහන් කර ඇත්තේ වසර 3කට ආසන්න කාලයකට පසු මහේන්ද්‍රන් මහතා තමන් හා සම්බන්ධ වූ බවයි. එම සටහනේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහේන්ද්‍රන් මහතා කරුණු කිහිපයක් පිළිබඳව කතා කළ බවත් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යම් උපදෙස් මාලාවක් දැනුම් දෙන ලෙසත් තමාගෙන් ඉල්ලා සිටි බවත්ය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පවසන මාධ්‍යවේදියා තමන් මහේන්ද්‍රන් වසර 30කට ආසන්න කාලයක් තිස්සේ හඳුනන බවත් සටහන් කර ඇත. වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචිව සිටින මහේන්ද්‍රන් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවන මතභේදාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටී. රනිල් ගෙනාපු මහ බැංකුව අධිපති බොන් හොරා නොහොත් අර්ජුන මහේන්ද්‍රන් මේ මට දැන් කතා කරා අවුරුදු 3කට පස්සේ ගොඩක් දේවල් කිව්වා මම අහගෙන හිටියා මං ඇහුවා මචං පින්තූරයක් අරගෙන Facebook දාන්නද කියලා. ගනින් මචං දාපන් කිව්වා. ඔන්න දැම්ම එහෙනම් අල්ලනවා නම් අල්ලන්න අර්ජුනම. මට කිව්වා අනුර උපදෙස් දෙන්න කියලා. ඒකට තමයි අර්ජුන මට කතා කළේ. මම කිව්වා මං කාටවත් උපදෙස් දෙන්නේ නැහැ කියලා. රස කතා ගොඩයි. ඌයි මායි දන්නේ අවුරුදු 30ක පෙර සිට ඇත්ත හොරා රනිල්. මං ඉතින් පාතාල මිනිහු මරුව සල්ලි හොරු ඔක්කොම ආශ්‍රය කරලා තියෙනවා. මං කරපු රස්සාව අනුව. තිරු නිරූපමා ටිරාන් ඔක්කොම මහා පරිමාණ හොරුන් මගේ යාළුවෝ තමයි. මොනව කරන්නද? මම දූෂණයට විරුද්ධව සටන් කරපු කරන මොඩියුල් හදන උගන්වන සහ උගන්වන කෙනෙක්.